අයින්ස්ටයින් සාමාන්‍ය සාපේක්ෂතාවාදී ඉදිරිපත් කරනවා 1915. ඒත් එක්කම ෆීල්ඩ් ඉක්වේෂන්ස් ඉදිරිපත් කරනවා. 1916 මේ ෆීල්ඩ් ඉක්වේෂන්ස් වල සොලියුෂන් එකක් විදියට ෂවාර්ට්ස්චයිල්ඩ් ඉදිරිපත් කරනවා කාලාවකාශයට ගන්න පුළුවන් විශේෂිත හැඩයක්. වර්තමානයේ බ්ලැක් හෝල් වලට අදාළ සොලියුෂන් එක මේක. 1935 අයින්ස්ටයින් සහ රෝසන් මේ සොලියුෂන් එක වැඩිදුර අධ්‍යයනයේදී තවත් කාලාවකාශයට ගන්න පුළුවන් විශේෂිත හැඩයක් ඉදිරිපත් කරනවා ස්පේස් ටයිම් බ්‍රිජ් එකක්. වර්තමානයේ මේක හඳුන්වන්නේ වර්ම් හෝල්ස් කියලා. 1957 වර්ම් හෝල් කියන නමය දෙනවා. 1960 සයන්ටිෆිකලි බ්ලැක් හෝල්ස් ඇක්සෙප්ට් වෙනවා. මොකද ඒ කාලේ වෙද්දී ලැබුණ ඔබ්සර්වේෂන්ස් එක්ක බ්ලැක් හෝල් එක්ස්ප්ලනේෂන් එක අවොයිඩ් කරන්න සයන්ටිස්ට්ලාට බැරි වෙනවා. 1967 බ්ලැක් හෝල් කියන නම ඉදිරිපත් කරනවා. 1971 පළවෙනි එක්ස්රේ බ්ලැක් හෝල් ඔබ්සර්වේෂන් එක. 2015 LIGO ඩිටෙක්ෂන්ස් එකිනෙකට මර්ජ් වෙන බ්ලැක් හෝල් දෙකකින් එන ග්‍රැවිටේෂනල් වේව්ස් ඩිටෙක්ට් කරනවා LIGO ඔබ්සර්වේටරි එකෙන්. 2019 ඉවෙන්ට් හොරයිසන් ඉමේජස් බ්ලැක් හෝල්ස් ප්‍රූව් කරලා ඉවරයි. අයි වර්ම් හෝල්ස් තවමත් සෛද්ධාන්තික දෙයක් විතරක් වෙන්නේ. ඒ ගැන බලන්න මේ වීඩියෝ එකෙන්.